දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට Fun with AD YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අපි ගෙන එන්නේ තවත් එක් ඩ්‍රෝවින් එකක් කොහොමද ප්‍රායෝගිකව නවලා ටෙස්ට් එකට ඉදිරිපත් කරන්න කියලා. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ ඩ්‍රෝවින් එක හරියට අපි නිර්මාණාත්මකව නියම විදියට ටෙස්ට් එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය ආකාරයට මිනි 100%ක්ම නිවැරදිව අරගෙන කොහොමද මේක නවන්නේ කියලා. ඒකෙදි අපි ඔයාලට ගෙනාවා මේ ස්ට්‍රැප් එකේ කම්බි කූර කපා ගන්න ඕනේ කීයටද කියලා ඔයාලට මම මීට කලින් මේ වීඩියෝ එකේම කලින් කිව්වා. කම්බි කූරෙන් කොච්චර ප්‍රමාණයක් කපලා අයින් කරනවද? කම්බි කූර මොන ප්‍රමාණයටද ගන්නෙ? එතකොට නමන්නේ මොන පිළිවෙලටද? ඒ නමනකොට අපි එක නැම්මකින් මිලිමීටර කීය ගානේ අඩු කරනවද කියලා විස්තරාත්මකව මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. දැන් අපි බලමු ඒ ආකාරයට මේ ස්ට්‍රැප් එක කොහොමද හරියටම නවලා ගන්න කියලා. මගේ ළඟ තියෙනවා එහෙම නවපු ස්ට්‍රැප් එකක්. අපි ඒක පෙන්වන්න. මේ තියෙන්නේ මේ ආකාරයට තමයි නවන්නේ. මේක කොහොමද නවන්නේ කියලා අපි දැන් බලමු. හැමදාම කියන්නේ වගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳට skip කරන්නේ නැතුව බලන්න. බලලා දෙයක් ඉගෙන ගන්න. like කරන්න, comment කරන්න, අනිත් අයට බලන්න share කරන්න. හරි. එතකොට අපි බලමු අද මේ ස්ට්‍රැප් එක නවන්න අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා. ඉස්සෙල්ලම තියෙනවා 1522ට මිලිමීටර 1522ට කපාගත්තු යකඩ කූරක් තියෙනවා. මේ යකඩ කූරේ පොඩි පොඩි ඇද තියෙනවා. මොකද අපි හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න යකඩ කූරු වල හරියටම කෙලින් නැති වුණාම පොඩි පොඩි ඇද තියෙනවා. එතකොට ඒ ඇද වලින් අපේ මේ නිර්මාණයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නමුත් එතකොට ඔයාලා තීරණය කරන්න ඕන, ඔයාලා හොඳට ඔලුවට ගන්න ඕන යකඩ කූර කපනකොට යකඩ කූරු මිටියේ තියෙන ඇද වෙලා තියෙන යකඩ කූරු හදිසියට කපලා ගන්න එපා. එතනදී යම් තාක් දුරට හෝ ඇද අඩු, ඇද පළදු අඩු කොනෙන් නැවිලා නැති යකඩ කූරක් කපලා ගන්න. මොකද ඔක්කොම කරලි වුණාට පස්සේ ඔයාගේ නිර්මාණය යම්කිසි ලස්සනක් ගෙන එන්නේ කෙලින් යකඩ කූරක් තිබුණා. හරි. එහෙනම් බලමු අපි මේ ස්ට්‍රැප් එක නවන්න අවශ්‍ය කරන දේවල්. 1522කට කැපුව යකඩ කූරක් තියෙනවා. නවන්න ගන්න යකඩ පයිප් එකක් තියෙනවා. ටේප් එක තියෙනවා. මුළු මට්ටම තියෙනවා. මාක් කරන්න පෑනක් තියෙනවා. ගැට ගහන්න අවශ්‍ය බයින්ඩින් කම්බි තියෙනවා. හැකර් එක තියෙනවා. හදිස්සිය හරි ගැට ගහන ගැටය අයින් කරන්න අවශ්‍ය වුණොත් ඒකට අවශ්‍ය කරන අටනඩුවක් තියෙනවා. හරි. එහෙමනම් අපි යමු වීඩියෝ එකට කොහොමද මේක කරන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලම කිව්වා වගේම අපි මේ කොනක ඉඳලා තමයි මේ ස්ට්‍රැප් එක නවන්න පටන් ගන්න. අපි කොනෙන්ම මාක් කරගන්නවා මිලිමීටර 50ට නවන්න තියෙන නිසා මිලිමීටර 45. මිලිමීටර 45න් මාක් එකක් දාගෙන අපි ඉස්සෙල්ලා නවා ගන්නවා මිලිමීටර 45. පළමු නැම්ම නිසා. දැන් ඔයාලා මගේ වීඩියෝ බලන අය හැම කෙනාම දන්නවා පළවෙනි නැම්ම මිලිමීටර 45න් නවන්නේ ඇයි කියලා. පළමුවන නැම්ම ටිකක් වැඩිපුර නවන්න අවශ්‍ය වෙනවා අංශක 90 ගන්න නම්. මොකද පොඩි මිලිමීටර ගාණක් නිසා තියෙන්නේ මේ බටේ ඇතුලේ එහා මෙහා යන දුර ප්‍රමාණය වැඩි වෙන නිසා ටිකක් වැඩිපුර ගැම්මක් දාන්න ඕන ඒක නවන්න. එතකොට ඒ අවස්ථාවේදී ඔයාලා මේ බටේ මෙන්න මේ මේ වෙල්ඩින් කරලා තියෙන කම්බි කූරේ නොවදින්න වග බලා ගන්න ඕන. එතකොට මිලිමීටර
50ට නැවුව මිලිමීටර 50 තියෙනවා. ඊළඟට අපි ගන්නවා ඊළඟ නැම්ම විදියට දෙවන නැම්ම විදියට 300 300ට නවන්න තියෙන්නේ අපි 288න් මාර්කයක් දාගන්න. 288 288 288න් මාර්කයක් දාන්නේ ඇයි කියලා කවුරුත් දන්නවා. සෑම කෝණයකින්ම හැම මුල්ලකින්ම අපි මිලිමීටර හැම මාර්කයක්ම මිලිමීටර 12ක් අඩුවෙන් තමයි අපි මාර්ක් කරන්නේ. මෙතනින් අරගෙන නැවත නැවතත් කියන්නේ සෑම නැම්මකටම පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා අංශක 90ට තියෙනවද කියලා හරියටම බලන්න ඕන. මොකද අංශක 90 කියන එක අපිට මේ සෑම නිර්මාණයකම තාමත්ම වැදගත් වෙන සාධකයක්. අංශක 90ට නැති වුණොත් අවසාන ප්‍රතිඵලයේ විදියට අපිට එන්නේ නැති වෙන්න පුළුවන්. මිලිමීටර 300 මිලිමීටර 300 හරි. ඊළඟට 200 200න් අපි මාර්ක් හදා ගන්න. 200 කියන්නේ 188 188න් අපි මාර්ක් හදා ගන්නවා. 188 188 මාර්ක් හදා ගන්න. අංශක 90ට අනිවාර්යයෙන්ම නැවිය යුතුමයි. අංශක 90 නැති වුණොත් සම්පූර්ණයෙන්ම මේ ස්ට්‍රැප් එක වරදින්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ඉතුරු ඒවා කල්පනා කරන්නේ. 200යි. දැන් ඔයාලට පේනවා මුළු පරහක් යනවා. දැන් මෙතන පළමුවෙන් නම් මේ මුළු පරහක් නැහැ. දෙවෙනි එකේ මුළු පරහක් තියෙනවා. අපි දැන් මේ මුළු පරහ අරගන්න කොහොමද? මුළු පරහ අරගන්න අපි මෙහිම එතෙන්ට ස්ටෙප් එක කරලා මේ විදියට අපි මුළු පරහ අරගන්න. මෙතනත් පොඩි පරහක් තියෙනවා. අපි ඒකත් මේ ආකාරයට අරගන්න. හරි. දැන් මුළු පරස් ඇරීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම බලන්න ඕන අංශක 90 කෝණය ඒ ආකාරයෙන්ම තියෙනවාද කියලා. මොකද එහෙම නැති වෙන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා. 200 300 ඊළඟට අපි නවනවා 100ට. එතකොට මෙතනින් 100න් 12ක් අඩු වුණාම 88යි. 88න් අපි මාර්කයක් දා ගන්නවා. 88න් මාර්කයක් දාලා 88න් යවනවා. ස්ටාර්ට්.
දැන් මෙතන අංශක 90ට වඩා ටිකක් වැඩි. මේක චුට්ටක් ඈඩ් කරගන්නවා. අංශක 90ට වඩා වැඩි නම් අපි ඒක ඈඩ් කරගන්න විතරම බටේ පාවිච්චි කරන එක ඉතාමත්ම හොඳයි. මොකද කම්බි කූර ඇද වුණොත් අතින් අල්ලන්න ගිහලා කම්බි කූර ඇද වුණොත් කම්බි කූර කෙලින් කරගන්න අපිට ගොඩක් අපහසු වෙනවා. පුළුවන් නමුත් ලොකු වෙලාවක් ගත වෙනවා ගොඩක් අපහසු වෙනවා. හරි. 100යි. ඊළඟට 100න් පස්සේ අපි නවනවා 300ට. 300න් නවනවා මේ පැත්තට. එතකොට දාගන්නවා 300න් 12ක් අඩු කරලා දාගන්නවා මාර්කයක් දාගන්නවා 288ට. 288න් මාර්කයක් දාන්න. අද මගේ වොයිස් ටිකක් ඔයාලට නොතේරෙන ගතියක් ඇති. මොකද මම අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒක නිසා සාමාන්‍ය දිනවලට වඩා අද මගේ කටහඬ පොඩි ඔයාලට නොතේරෙන ගතියක් ඇති. නමුත් ඒක ඉෂුව එකක් කරගන්න නැතුව සාවධානව කල්පනාකාරීව අහගෙන. මෙන්න මෙතනදී අපි යම්කිසි ප්‍රශ්නයකට මුහුණ පානවා. මෙන්න මේ නැම්ම මෙහෙට නවද්දී අපිට මගේ මේ ආයතනයේ තියෙන මේ වෙල්ඩින් කරලා තියෙන මේ උපකරණේ කරගන්න අමාරුයි. නමුත් ඔයාලා ටෙස්ට් එකට යන ආයතනයේ මේ මෙතෙන්ට මේ පැසුම් කරලා තියෙන කෑල්ලේ දිග ප්‍රමාණය අඩු නිසා මේ ස්ට්‍රැප් එක පහසුවෙන් නවා ගැනීමේ හැකියාව තියෙනවා. මේක මෙතන අමාරු නිසා මම වෙනත් තැනක මේකට සුදුසු තැනක් මම මේකේ කපලා අයින් කරලා නිර්මාණය කරලා තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා නාමු. අපි ඉස්සෙල්ලා නාවපු තැන අමාරු නිසා මෙන්න මෙතන මෙහෙම කපලා අයින් කරලා හදලා තියෙනවා මේ වගේ අවස්ථාවක් ඇති වෙනොත් නවා ගන්න පහසුයි. හරි. මෙතනදී නැවීමේ ක්‍රමයේවත් අනිත් සියලුම දේවල් ඒ හා සමානයි. ස්ථානයේ විතරක් සුළු වෙනසක් වුණා. හරි. එතකොට අපි මේක නවා ගන්නවා. අංශකණුවක තියෙනවා 300ට තියෙනවා. right. නැවතත් අපි අපේ සුපුරුදු තැනට යමු. ඊළඟට අපි තමයි ඕනේ 150. 150 කියන්නේ 138න් තමයි මාර්කයක් දාන්න. 138. 138න් මාර්කයක් දාලා 150ට දැන් හැම කෙනෙක්ම දන්නවා ඇයි මේ 138න් මාර්කය දාන්නේ 12ක් අඩු කරන්නේ ඇයි කියන එක මගේ වීඩියෝ බලන හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා ඒක අමුතුවෙන් ඔයාලට පැහැදිලි කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි බලන්න ඕනේ අංශක 90. එක්වරම අංශක 90 ආවා නැහැ කියලා කිසි කෙනෙක්
කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම හැමදාම කියන එකක් තමයි ඒක. කිසිම ආකාරයකට ඒකට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නැවතත් අපි මෙතනදී හදා ගන්න ඕනේ මේකේ මුළු පරහක් තියෙනවා. සුළු මුළු පරහක් තියෙනවා. ඒක මේ අවස්ථාවේ හදාගන්නේ මෙන්න මේ ආකාරයට තමයි. දැන් ඔයාලට පේනවා ඇති ඒ ආකාරයට මුළු පරක් කරපු ගමන්ම මෙන්න මෙතන අංශ කණුව නැතිලා ගියා. ඒක අපි අංශ කණුව නැවත වතාවක් තිබුණා වගේම අංශ කණුව හදා ගන්න අවශ්‍යයි. මොකද අංශ කණුවක් නැති වුණොත් කෝණය මුළු මට්ටමට නැති වුණොත් ඒ නිර්මාණය නියමාකාරව කරගන්න බැරි වෙනවා. දැන් අපි එතන 150ට තියෙනවා. ඊළඟට අපි යනවා ආයෙ 150ට. ආයෙ 150න් 150 කියන්නේ 138. 138. අපි ඉස්සෙල්ලම බලනවා අංශ 90. අංශ 90ට වඩා වැඩි නම් අපි අංශ 90ට වඩා වැඩි හදාගෙන ඉන්න ඕන සියල්ලටම කලින්. දැන් ඊළඟට තමයි අපේ වැදගත්ම තැන තියෙන්නේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මෙතනදී අපිට පුළුවන් 350න් අපිට පුළුවන් මාර්ක් එකක් දාගන්න 338 කියලා. 330 මාර්ක් එකක් දාගන්න. ඒත් එක්ක මම ඔයාලට කිව්වා මේ කොනේ ඉඳලා 45න් මාර්ක් එකක් දාන්න කියලා මම ඔයාලට කිව්වා. එතකොට මේ 45න් මාර්ක් එක තමයි මෙන්න මෙතන. එතකොට ඔයාලට පේනවා ඇති හොඳට බලන්න ඔයාලට පේනවා ඇති 338න් දාපු මාර්ක් එකයි 300 මේ පැත්තෙන් ඉඳලා 45න් දාපු මාර්ක් එකයි එක උඩ එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ එක උඩ එක ආවනම් අපිට මේ පැත්තෙන් නවනකොට මේ පැත්ත අඩු වෙනවා. මොකද එහෙම වුණා නම් කම්බි කූර කපලා තියෙන්නේ අපි නිවැරදි ප්‍රමාණයට නෙමෙයි. දැන් මෙතනදී අපි නවන්න ඕන මේ පැත්ත 350ට ගන්න නම් 338ට නවන්න අවශ්‍ය වුණාට මෙතනදී පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මම කලින් කිව්වා වගේ මේ පැත්ත පොඩි මිලිමීටර පොඩි ප්‍රමාණයක් තියෙන නිසා ඒ පැත්ත බටෙන් නැවීමේදී ලොකු ශක්තියක් මේකට දාන්න ඕන බටේ වේගයෙන් වැඩිපුර ප්‍රමාණයක් මෙහාට අදින්න ඕන නිසා මේ පැත්තෙන් ඇදිලෙනවා කියලා. දැන් ඒක නිසා අපි මේ පැත්තෙන් එන මිම්ම ගන්නෙ නැතුව මේ කොනේ ඉඳලා 45න් නවනවා. මොකද ඔයාලා හොඳටම දන්නවා කොනේ ඉඳලා මිලිමීටර 45න් නැවුවම මිලිමීටර 50ක් වෙනවා කියලා.
අපි අන්නේ විදියට මේක නවාගමු. සූක්ෂම ආකාරයෙන් මේක නවා ගන්න ඕන. මොකද ඔයාලා මේක වරද්ද ගන්න එපා. මේක නැති වුණොත් සූක්ෂම ආකාරයෙන් මේක නවා ගන්න ඕන. මොකද ඔයාලා කලබල වෙලා මේක එකපාරම නවන්න යන්න එපා. ඔක්කොම ටික හරි ගිහිල්ලා මොකද ඔයාලට දෙන විනාඩි 15 ඇතුළත අන්තිම විනාඩි 2-3 වුණොත් ඔයාලා ටක් ගාලා මේක එකපාර ඇදලා දැම්මොත් අනිවාර්යෙන්ම මේක මේකෙන් වැඩිපුර ප්‍රමාණයක් මෙහෙට ඇදලා ඇවිල්ලා මේ මෙන්න මේ කෑල්ල මේක පහු කරගෙන මේ පැත්තට ටිකක් ඇදෙනවා. ඒ නිසා එක උඩ එක එන්න නම් මෙන්න මේ ආකාරයට නවන්න ඕන. අපි බලමු දැන් දැන්ලා කොච්චර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරියටම 350ක් ඇවිල්ලා තියෙනවා. හරියටම 350ක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්ත හරියටම මිලිමීටර 50ක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයාලට වැටහෙනවා මේක කොයිතරම් දුරට සාර්ථකද කියලා. ස්ටොප්. ස්ටාර්ට්. දැන් අපි බලමු 350. 350. එතන මේ පැත්ත 50. එතකොට මෙතන තියෙනවා මුළු පරහක් තියෙනවා. මේ මුළු පරහත් අපි අරගන්නවා මෙන්න මේ ආකාරයට. මේ බටේ දාලා අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. මොකද ඔයාලා කලබල වීම උඩ මේ කම්බි කූරු ඇද වුණොත් ඒක ටෙස්ට් එකට විශාල වශයෙන් බලපාන ඉඩ තියෙනවා. දැන් ඔයාලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ කෑලි දෙක ඈත් වෙලා තියෙනවා කියන්නේ මොකද මේ දෙකට අතරින් තවත් කම්බි කූරක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මම නවපු එකේ මෙතෙන්ට එකතු වෙලා ආවේ නැහැ කියලා එහෙම කලබල වෙන්න අවශ්‍යයක් නැහැ. මේ විදිහට තමයි එන්නේ. නමුත් ඔයාලට දීලා තියෙන බයින්ඩින් කම්බියෙන් මෙන්න මේක මෙතනින් ගැට ගහන්න පුළුවන්. අපි ගැට ගහන්න කලින් එහෙනම් ආයෙ පාරක් මුල ඉඳලාම මේක මැනලා බලමු. අපි ඉස්සෙල්ලම නැව්වා මිලිමීටර 45න් නැව්වා මිලිමීටර 50ක් ආවා. ඊට පස්සේ 288න් නැව්වා මිලිමීටර 300 ඉවරදී ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් 200ට 188න් නැව්වා 200 ඇවිල්ලා තියෙනවා. 88ට නැව්වා 100 ඇවිල්ලා තියෙනවා. මෙතනදී 288ට නැව්වා 300ක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී 138ට නැව්වා 150ක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී 138ට නවලා 150ක් ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් අපි ලැබුවේ මෙතනින් 200 338ට නෙමෙයි 338ට මාක් කරාට අපි මේ පැත්තේ ඉඳලා තමයි 50 ගත්තේ 45 නවල. නමුත් මෙතනත් නිවැරදිව ආකාරයටම 350 ඇවිල්ලා තියෙනවා. හරි. දැන් ඔයාලා අවසාන වශයෙන් මේකේ අන්තිම පියවර විදියට ඔයාලට පුළුවන් මේකට දාන්න පුළුවන් මේකට දාන්නේ ස්ලෑෂ් කියන ගැටේ මෙන්න මේ ආකාරයට මේ බයින්ඩින් කම්බිය ඩබල් කරලා මෙහෙම මෙන්න මේ විදියට මෙතෙන්ට අරගෙන ඊට පස්සේ හැකර් එක මෙතනින් දාලා තද කරගෙන මේ ආකාරයට දාන්න පුළුවන්. දාලා ඔයාලට පුළුවන් මේ බයින්ඩින් කම්බියේ ඉතුරු වෙලා තියෙන මේ කොටස් අනවශ්‍ය කොටස් දෙක මෙහෙම එකෙන් කපා හෙලන්න. දැන් ඉතාමත් නිවැරදි ආකාරයෙන් ඩ්‍රොයින් එකක් ඇවිල්ලා තියෙන සෑම කෝණයක්ම අංශ 90ට තියෙන සෑම මිම්මක්ම ඉතාමත් ලස්සනට තියෙන ඉතාමත් නිවැරදිව තියෙන නිර්මාණයක් කරලා තියෙනවා. කවදත් අපි හැම වීඩියෝ එකකම
අවසානයේදී මේ වගේම අවුට්පුට් එකක් ආවා. ඒක ඔයාලා දන්නවා. කූර කපන ආකාරය, කූර ගණනය කරන ආකාරය, නැම්මක් මාක් කරපු මාක් එක තියෙන තැන නවන ආකාරය හැමදාම එක විදියටම කරොත් එක විදියෙම නිර්මාණ ටිකක් බිහි වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ කම්බි කූරු දෙක අතරේ පරතරය මෙතෙන්ට යනකම්ම සමාන්තරව තියෙනවා. මේකත් මෙතෙන්ට යනකම්ම සමාන්තරව තියෙනවා. මේ ඔක්කොම ඒ ආකාරයට තියෙනවා. මිමි ටික ඒම පමණක්ම සීමා වන්නේ නැහැ. නමුත් ඔයාලා ටෙස්ට් එකට ගියාම ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ඩ්‍රෝවින් එකේ තියෙන හැඩය හෝ ගන්න ඕන. ඒක තමයි ඔයාලා කරන්න ඕනේ. අවසාන නැම්ම දක්වාම නමලා මේ හැඩය හෝ අරගෙන තමයි ඔයාලා මේ ටෙස්ට් එක ඉවර කරන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාව අරගෙන අන්තිම නැම්ම නවන්න බැරි වුණා ඔයාලා ටෙස්ට් එකෙන් ෆේල් කරන්න ඉඩ තියෙනවා. හරි. දැන් එහෙනම් අපේ අද නිර්මාණයත් සාර්ථකවම නිම කරා. මම හිතනවා ඔයාලට මේ ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා. දැන් ටෙස්ට් එක ෆයිනල් ටෙස්ට් එක පටන් අරන් තියෙනවා. ඉස්සරහට මේක අපි බලාපොරොත්තු වෙනවා මේක දෙයි කියලා. ඒ නිසා මේකෙන් යම්කිසි අවබෝධයක් ලබාගෙන පුහුණු වීම කරලා යන්න ටෙස්ට් එකට සාර්ථකව මුහුණ දෙන්න ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාගේ ඊශ්‍රායල් සිහිනය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ෆන් විත් AD YouTube channel එකෙන් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම අතුම් ඉෂ්ට වේවා. සියලු දෙනාගේම ඊශ්‍රායල් සිහිනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් මතක් කරනවා channel එක subscribe කරන්න. ෆන් විත් AD YouTube channel එක subscribe කරලා අපිත් එක්කම රැඳිලා ඉන්න. තව ඉස්සරහට ඔයාලා නොදුටු තවත් ඩ්‍රෝවින් කොහොමද ප්‍රැක්ටිකලි නවන්නේ කියලා ඉගෙන එනවා. ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒවට කම්මැලි වෙන්න එපා. අපිත් එක්ක රැඳිලා ඉන්න. සියලුම දෙනාට ජයග්‍රාහී හෙට දිනයක් ප්‍රාර්ථනා කරනවා. සමුගන්නවා. ස්තුතියි.